ආයුබෝවන් කියලා පිළිගන්නවා නොදුරු ලෝකයේ නිව්සෙල් අපේ YouTube channel එකට. දන්නා ලෝකයේ නොදන්නා මානෙක ඔබ නොදුරු දසුන් සමග අලුත්ම වීඩියෝ එකක් අරගෙනයි අදත් අපි ඔබේ හමුවට ආවේ. බස්නාහිර පළාතේ සේනෑ කෝරළේ ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් ඌරුවල් පේරුව බුත්පිටිය ග්‍රාමයේ පිහිටා තිබෙන බුත්පිටිය ඌරුවල වලගම්බා රජමහා විහාරය ඓතිහාසික හා පාරිසරික වටිනාකමකින් යුත් දර්ශනීය බෞද්ධ පුදබිමකි. මෙහි ඓතිහාසික වටිනාකමක් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී මූලාශ්‍රගත තොරතුරු වලට වඩා ජනප්‍රවාදගත තොරතුරු මත ලැබෙන ඉතිහාසය ප්‍රබල වේ. අනුරාධපුර රාජධානියේ ඉතා විශිෂ්ට හා කීර්තිමත් රජදරුවෙකු ලෙස ශ්‍රීමත් මහා වලගම්බා රජු පිළිගැනේ. එතුමාගේ චරිත කතාව හා රාජ කතාව මහා වංශයේද මනාවට පැහැදිලි වේ. ඒ සඳහන් වන ආකාරයට එතුමාට මුහුණ දීමට සිදු වූ ආක්‍රමණ දෙකක් පිළිබඳවද මේ සඳහන් කොට තිබේ. විදේශීය ආක්‍රමණ ලෙස සද්‍රවිඩ ආක්‍රමණයත් දේශීය ආක්‍රමණ ලෙස තීය බ්‍රාහ්මණ ආක්‍රමණයත් හැඳින්විය හැක. තුන්සිංහලයේ රජු පිහිටි රට අත්හැර මායා රටට සංක්‍රමණය වූ බවත් වසර 14ක් සහ මාස 7ක් වනගතව සැඟව සිටි බවත් තවදුරටත් මේ සඳහන් වේ. එම කාලය තුළදී එතුමන්ට අප ප්‍රදේශයේ වනදුර්ගය කිරිදුර්ගය පිහිට වූ බවත් උපින්තර තිස්ස හිමියන් මුණ ගැසුණු බවත් උන්වහන්සේගේ මුල්වීමෙන් සේනා සංවිධානය කොට නැවත සතුරන් පළවා හැර රට එක්සේසත් කළ බවත් ඉතිහාසයේ තවදුරටත් සඳහන් වේ. එහිදී මෙම විහාරස්ථානයේ ගිරිදුර්ගය මෙන්ම 16 වසරක් රට පැවති බැමිණිටියානම් නියගයෙන් ගැලවී දානෙන් හා සියලු සිරියෙන් සපිරි මායා රටේ එතුමා 14 වසරක් සිටිය බවත් ජනප්‍රවාදයේ තවදුරටත් සඳහන් වේ. රජු රට එක්සේසත් කළ පසු සියලුම විහාරස්ථානයන් බවට පත්කොට භික්ෂූන්ට පූජා කොට ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම විහාරස්ථානය ආරම්භ වන්නට ඇති බව ජනයාගේ විශ්වාසයයි. මෙම ඉතිහාසයට අමතරව නුවර යුගයේ මධ්‍ය කාලයේ මෙම විහාරය ආරම්භ වූ බව පිළිබඳවද සඳහන් වේ. වසර 1750 සිට මෙම සිද්ධ ස්ථානයේ භික්ෂූන් වැඩ සිටි බවටද සාක්ෂි හමු වී ඇත. විහාරස්ථාන නාමාවලිය හෙවත් නම් පොතේ ඌරුවල යනුවෙන්ද සඳහන් වන්නේ මෙම ස්ථානය. මහා චිත්‍රකලාව අක්ෂර කලාව නුවර මධ්‍ය කාලීන යුගයේ නිරූපණය වේ. වසර 1750 සිට මේ දක්වා වැඩ සිටි සංග්‍රහයේ නාමාවලියක්ද පවතී. වීරගුණ කොණ්ඩඤ්ඤ මහතෙරුන්, විලිකුල සෝනුත්තර මහතෙරුන්, පස්කම්වන සුමංගල මහතෙරුන්, වරාපලානේ ගුණරත්න මහතෙරුන්, කඳවුරුආවේ ප්‍රේමරත්න මහතෙරුන්, පස්කම්වන පංචානන්ද නායක තෙරුන්, බුත්පිටිය සුමන මහා ලොකු ස්වාමීන් වහන්සේ යනුවෙන් මේ නාමාවලිය සඳහන් වේ. ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් බුත්පිටිය ග්‍රාමයේ අංක 22කින් 9 දකුණ බුත්පිටිය
බුත්පිටිය දරන ලිපිනේ පදිංචිව සිටි ජයසිරි ප්‍රේමරත්න විජේසුන්දර හා චන්ද්‍රානි සුමිත්‍රාරච්චි යන ගම්පති දෙපළදාව 1984 මැයි මාස 15 වන දින වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක උපත ලබන අප කතාවේ කතාකරුවා නමෙන් තුසිත මංගල විජේසුන්දර නම් විය. මාර්තු 8 වන දින තම වැඩිමහල් සහෝදරයෙකුගේ උපන්දිනයේදා උතුම් පැහැදිලි දිනයට පැමිණිය. වෙනසට අපවත් වී විහාරාධිපති බීගම පළාත් සභික සීනෑන සිව්පොරළේ ප්‍රධාන සංඝනායක ප්‍රවචන කීර්තිශ්‍රී සිද්ධාර්ථ ප්‍රේමරතන මාහිමියන් ප්‍රධාන පස්කම්වල පන්නානන්ද නායක මාහිමියන් බත්පල් විහාරාධිපති විශ්‍රාමික පරිවේනාධිපති රාෂ්ට්‍රපති බුත්පිටිය සුමන මහලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයෙකු ලෙස පැමිණි. එකල බුත්පිටිය කනිෂ්ඨ විද්‍යාලයෙන්ද පැවිදි වූ පසු ගම්පහ බැටේ මුල්ල ශ්‍රී විද්‍යාසේකර මහපිරිවෙනෙන්ද අධ්‍යාපනය ලබා උසස් පෙළ විභාගයෙන් අනතුරුව කැලණි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර භේදී උපාධියක් එම විශ්වවිද්‍යාලයේම ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත්තා. 2004 වර්ෂයේදී මල්ලි උපසනාගාරයේදී උතුම් උපසම්පදාව ලබා විහාරස්ථ සතර පෙළේ දායක දායකාවන්ට අර්ථ ධර්ම දර්ශනා පහදා දෙමින් ශාසනික කාර්යයන් ආරම්භ කළ උන්වහන්සේ තම ගුරු පියාණන්ට දැක්වූ උපස්ථාන හා ඇල් ආදර්ශමත්ය. උන්වහන්සේගේ අපවත් වීම 2011 වර්ෂයේදී සිදුවීමත් සමගම වත්මන් ලොකු ස්වාමීන් වහන්සේ මෙම වරකප්පා විහාරයේ වගකීම පැවරීමත් සමග දායක පින්වතුන්ගේ ජාතික ආගමික කටයුතු සේම විහාරස්ථ සංවර්ධන කටයුතු ආරම්භ කළ උන්වහන්සේ විහාරස්ථානයේ අංග උපංග සම්පූර්ණ කරන ලද්දේ වැඩිම බව කොටසි උන්වහන්සේ දරමින්ය. සමාජ සත්කාර ලෙස උන්වහන්සේගේ දෑතින් සිදු කළ දෑ විශාලය. අද දිනද උන්වහන්සේ තම ගුරු දේවයන්ට උපහාර පිණිස ධර්ම විද්‍යාලීය දරුවන්ගේ දහම් අධ්‍යාපනය පහසුව තකා මෙම දෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ල උත්තම ගුරු පූජාවක් ලෙස ස්වකීය ධනයෙන් නෙමකොට සංඝ කොට පූජා කරන්නේ ගුරුදේවයන්න් වහන්සේටත් පියතුමන්ටත් උතුම් නිර්වාණ සම්පත්තිය වේවායි යන ප්‍රාර්ථනාව පෙරදරි කරගනිමිනි.